මේ තියෙන්නේ ලක්ෂ 60ක් වැනි මුදලකින් සම්පූර්ණයෙන්ම ඉදිකිරීම කරලා අවසන් කරන්න පුළුවන් මොඩර්න් බොක්ස් ටයිප් හවුස් කන්සෙප්ට් එකක්. නිදන කාමර දෙකකින් ඇතුළත්ව තමයි සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. මෙවැනි සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා අවම වශයෙන් පර්චස් 8ක භූමි ප්‍රමාණයක් තිබිය යුතුයි. ඔබට මෙම වීඩියෝ එක තුළින් නිවස පිළිබඳව සම්පූර්ණ තොරතුරු දැනගන්න පුළුවන්. වගේම තමයි මෙවැනි සැලසුම් නිර්මාණය කරගන්න හා ඉදිකිරීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය නම් තිරයේ දැක්වෙන දුරකථන අංක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අපගේ ඉදිකිරීම් කටයුතු හා සැලසුම් නිර්මාණකරණය ලංකාව පුරාම සිදුවෙමින් පවතිනවා. ඔබට අවශ්‍ය නම් අපගේ දැනට ඉදිවෙමින් පවතින නිවාසාකෘතීන් පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. නිවාස සැලසුම් කරන සේවාව ඉතාම සාර්ථක අයුරින් කරන අප ආයතනය තුළින් බොහොම හොඳ සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ගිහිල්ලා බලමු මෙම සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මෙම නිවසේහි ප්‍රමාණය ගැන කතා කරොත් වර්ග මීටර් 54ක් තුල තමයි මෙම සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අවශ්‍ය නම් මෙම ආකෘතියටම ප්‍රමාණයන් වෙනස් කරලා නිදන කාමර ප්‍රමාණය වැඩි කරලා නිර්මාණය කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ නිවසේහි වහලය නිර්මාණය කරලා තියෙන විදිය. බොක්ස් ටයිප් ආකෘතියකට නිර්මාණය කිරීමේදී වහලය පිළිබඳව ඉතාම සැලකිලිමත් විය යුතුයි. මේ තියෙන්නේ මෙම සැලසුමේ වහලය නිර්මාණය කරලා තියෙන විදිය. නිවස නිර්මාණය කරලා තියෙන ඉඩම ගැන කතා කරොත් මෙවැනි හැඩයකින් යුක්ත ඉඩමක් තුල තමයි මෙම සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන නිවාස සැලසුම තුල නිර්මාණය වෙලා තියෙන විදිය. සාලය සහ කෑම කාමරය සමග මුළු තැන්ගේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ලොන්ඩ්‍රි ඒරියා එකක්, නිදන කාමර දෙකක් වගේම කොමන් බාත්රූම් ඒරියා එකක් ඩිසයින් කරලා තියෙනවා. මේ අපි ඇතුල් වෙලා තියෙන ලිවින් ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. කුඩා ඉඩ ප්‍රමාණයක නිර්මාණය වුණත් පෙනුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රේල් නිර්මාණය කරලා තියෙන්නේ වෙනස්ම ආකෘතියකට. දැන් කන්සෙප්ට් එකකට හවුස් එකක් කන්ස්ට්‍රක්ෂන් කරනවා කියන්නේ මුදලක් යනවා කියන එක තමයි හැමෝගෙම මතය වෙලා තියෙන්නේ. ඒ සඳහා හාත්පසින්ම අදහසක් තමයි අපි අද ඔබට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ කිචන් ඒරියා එක ඩිසයින් කරලා තියෙන විදිය. ඩයිනින් ස්පේස් එකත් කිචන් එකට ඇතුළත් වෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැමදේම මිල ගණනින් වැඩි වෙන කාලේ අපි අද ඔබට අරගෙන ඇවිල්ලා තියෙන ආකෘතිය බොහොම වටින නිවාස ආකෘතියක්. එම නිවසේහි බිත්තිවල උස ගැන කතා කරොත් අඩි 11ක් වැනි හොඳ උසකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු ලොන්ඩ්‍රි ඒරියා එක සහ නිදන කාමර පෙළ නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි ඇතුල් වෙන්නේ ගෙදර තියෙන ලොන්ඩ්‍රි ස්පේස් එකට. මේ ඒරියා එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රායෝගික